Hello guys, welcome back to my YouTube channel. අද බ්ලොග් එකෙන් මම අරගෙන ආවේ money challenge එකක්. ඇත්තටම මේක ගොඩක් වටිනා පහසුවෙන් විනෝදයෙන් සල්ලි එකතු කරන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මේ වැඩේට යන්නේ මාස 3ක් වගේ කෙටි කාලයක්. ඔයා අදම මේක පටන් ගත්තොත් ඊළඟ අවුරුද්දේ සිංහල අලුත් අවුරුද්ද වෙද්දී ඔයාට සල්ලි ටිකක් එකතු කරගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මේ බොක්ස් එක හදාගන්න කොහොමද කියලා. මම මුලින්ම ඒකට අවශ්‍ය බොක්ස් එක තමයි මේ හදන ගමන් ඉන්නේ. ඔයාලට පුළුවන් පාවිච්චි කරගන්න කාඩ්බෝඩ් බොක්ස් එකක් හොයාගෙන මේ බොක්ස් එක හදාගන්න. ඔයාලට කැමති සයිස් එකකින් බොක්ස් එක හදාගන්න පුළුවන්. අපි මේ බොක්ස් එක ලස්සනට අලව ගන්න ඕනේ. එතකොට අපිට මේ වැඩේට ආස හිතෙනවානේ. කාට හරි හිතන්න පුළුවන් මේ සල්ලි කැටයකට දාන්න පුළුවන් කියලා. කැටයකට දැම්මම සල්ලි එකතු වෙනවා. ඒ වුණාට මේක චැලෙන්ජ් එකක් නේ. එතකොට අපිට තව ආස හිතෙනවා මේකට සල්ලි දාන්න. ඒකට සල්ලි එකතු කරනවට වඩා මම චැලෙන්ජ් එකක් කරන්න කියලා හිතලා මේකට සල්ලි එකතු කරද්දී ඇත්තටම ආසාවෙන් සල්ලි එකතු කරගන්න පුළුවන්. ඔයාලත් මේ චැලෙන්ජ් එක කරලා බලන්න. අන්තිමට මේක සල්ලි තිබේලා තියෙනකොට ඔයාලට මාසෙට මේක දිගටම කරගෙන යන්න. ඉතින් මේ විදිහට බොක්ස් එක මුලින් හදාගෙන අපි ඊළඟට යමු අපි සල්ලි එකතු කරන විදිය කොලයක ලියා ගන්න. මෙන්න මේ විදිහට half sheet කොලයක් අරගන්න ඕනේ. ඊට පස්සේ ඒකේ පරල පැත්තට කොටු 10යි දිග පැත්තට කොටු 10යි විදිහට කොටු 100ක් ලකුණු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට කොටු ටික ලකුණු කරගත්තට පස්සේ අපි හැම කොටුවක්ම අංක කරගන්න ඕනේ. මම මේක ලියාගන්න පාට පෑන් දෙකක් යූස් කරා. ඔයාලට පුළුවන් පැහැදිලි වෙන්න ඒ විදිහට ලියන්න. දවස් 100ක් ඇතුළත තමයි මේ වැඩේ වෙන්නේ. ඒ නිසා ඔයාලා එකේ ඉඳන් 100ට මේ කොටු ටික අංක කරගන්න. ඊට පස්සේ අනිත් පාටින් අපි එකතු කරගන්න යන සල්ලි ගාන ලියාගන්න. තමයි මේ වැඩේ කරගෙන යන්නේ. හැම අංකයකටම 20 ගාන එකතු කරලා අවසානයේ රුපියල් 2000 වෙනකම් ලියා ගන්න පුළුවන්. පළවෙනි කොටුවේ 20යි, දෙවෙනි කොටුවේ 20ට තව 20ක් එකතු කරලා 40යි. ඊට පස්සේ හතරෙනිට 20ක් එකතු කරාම 60යි. අන්න ඒ විදිහට 20 20 එකතු වෙලා තමයි අන්තිම කොටුවේ රුපියල් 2000ක් ලියන්න ඕනේ. පිළිවෙලට ඔයාලත් ලියාගන්න.
දැන් මේ බොක්ස් එක හදාගෙන ඉවරයි. බලන්නකෝ අවසානයේ තියෙන්නේ කොහොමද කියලා. අපිට දැන් මේ බොක්ස් එකට හැමදාම සල්ලි දාන්න බෑනේ. ඔයාලා බිස්නස් එකක් කරනවා නම් ඔයාලට හැමදාම මේකට සල්ලි දාන්න පුළුවන්. මාසිකව සැලරි එකක් ගන්නවා නම් ඔයාට හැමදාම මේකට සල්ලි දාන්න බැහැනේ. මාසිකව සැලරි ගන්න ඔයාලට තියෙන වෙලාවට මේකට සල්ලි දාන්න පුළුවන්. එතකොට මේක මාස 3ෙම ඉවර කරන්න ඕනි කියන එකක් නැහැ. ඔයා අවුරුද්දකින් හරි මේක ඉවර කරන්න. එතකොට මේ චැලෙන්ජ් එක ඉවර වුණාට පස්සේ ඔයා ළඟ 1,10,000ක මුදලක් ඉතිරි වෙලා තියෙන්නේ. මේකේ කොටු පිළිවෙලටම සල්ලි දාන්න ඕනි නෑ. ඔය විදිහට රුපියල් 20ක් ගන්නවා. ඊට පස්සේ පළවෙනි කොටුව කතරකින් ලකුණු කරලා රුපියල් 20 බොක්ස් එකට දානවා. ඔන්න එහෙනම් රුපියල් 20කින් රුපියල් 1,10,000ක මුදලක් හොයාගන්න විදිය මම ඔයාලට කියලා දුන්නා. එහෙනම් මේ වගේ ලස්සන වටින වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු. එහෙනම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.